මේක තුල පොඩි කතාවක් තියෙන මේකයි. ඒ කතාව මම හිතනවා ඔයාගේ ජීවිතේට පොඩ්ඩක් වැදගත් වෙයි කියලා. never give up. එතකොට මේක ගත්තම මේක නිකම්ම වචන නොවෙන්නේ ඒකට හේතුවක් තියෙනවා. මේක ඇත්තට බ්‍රෑන්ඩ් එකක් මතක නම්. විශේෂයෙන් පිරිමි ළමයින්ට. කවුද කියන්නේ? ජෝන් සීනා. නෑ නේ මනුස්සයෙක්ගෙන් ගන්න දේවල් ටිකක් තියෙනවා. ඒක මේ A level කරන ඔයාලට ටිකක් වැදගත්. සහ මෙතනින් එළියට ගියාම ව්‍යාපාරයක් පටන් ගන්නව නම් සීනාගෙන් ගන්න තිබිච්ච දේවල් සෑහෙන්න තියෙනවා. 1977 දී ඇමරිකාවේ ඉපදෙන ෆීනික්ස් ඇන්තනි කියන කෙනා කවදාවත් හිතන්නේ 2025 දෙසැම්බර් 13 වෙනිදා මේ වගේ තැනකට ඇවිල්ලා මේ වැඩේ ඉවර කරයි කියලා. 2002 දී ඔය රෙස්ලිං කියන්නේ ඇත්තටම ක්‍රීඩාවක්ම නෙවෙයිනේ. අහලා තියෙනවා ඇති ඒකේ ස්ක්‍රිප්ට් එකක්. ඒ ස්ක්‍රිප්ට් එකට ඕන විදිහට තමයි යාලා මේව කරන්නේ. එතකොට 2002 වෙද්දී WWE කියලා කියන ලෝකේ මාර විදිහට ප්‍රසිද්ධ දෙයක් නෙවෙයි. අද වෙද්දී රෙස්ලිං කිව්වයින් පස්සේ මතක් වෙන බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවනේ රෙස්ලිං කියලා කියන්නේ නිකන් ජෝන් සීනා වගේ එකක් තමයි මතක් වෙන්නේ. සහ අනිත් එක උඹලටත් වඩා මේ අපේ ජෙනරේෂන් එක ගත්තම අපේ ජෙනරේෂන් එකේදී සාමාන්‍යයෙන් අර ජෝන් සීනා දාන මාලයක් වගේ නොදාපු ජෝන් සීනාගේ ඩේ කාඩ් එකක් සාමාන්‍යයෙන් Tamange ළඟ තියානොගත්ත මිනිස්සු නැතිම තරම් සෑහෙන්න හිටියා. ඒ කියන්නේ ඒක පොඩි මේකක් විතර තිබුණා. ජෝන් සීනාගෙන් ගන්න තියෙන්නේ උඹලට මේ පරිවර්තනය හදා ගන්න බැරි වුණාම උඹලා අතාරිනවා නම් ජෝන් සීනාගේ මැච් බලලා තියෙන අය දන්නවා. එයා දිනපු. එයානේ ඇත්තටම මේ රේ මිස්ටීරියෝ ගානටම ලෝක ශූරතා 16ක් WWE චැම්පියන් 16 වතාවක් ජයග්‍රහණය කරපු කෙනෙක්. එතකොට ඒ ගහපු හැම මැච් එකකම වගේ අර එක සැරේ ඇවිල්ලා ගහගෙන ගියපු ඒවා නෙවෙයි තිබුණේ. ගොඩක් වෙලාවට එයා ගුටි කනවා. හැබැයි පරාජය හමුවෙන් එයා අතාරින්න නැතුව ගේම ගහන මිනිස්සු තමයි දිනින්නේ කියන එක හොඳටම පෙන්වන මිනිස්සෙක් තමයි ජෝන් සීනා කියලා කියන්නේ. සහ අනිත් එක ඔයාට අර මේ ව්‍යාපාරයක් කරනවා නම් ඉස්සරහට ජෝන් සීනාගේ වටිනම කෑල්ල තියෙන උතර නෙවෙයි. එක ෆීල්ඩ් එකක විතරක් නියැලෙන්න එපා කියන එක හොඳම උදාහරණයක් තමයි ජෝන් සීනා. අද වෙයි ජෝන් සීනා කියලා කියන්නේ හොලිවුඩ් ඇක්ටර් කෙනෙක්නේ. ෆාස්ට් ඇන්ඩ් ෆියරියස් වගේ බලලා තියෙනවා නම් ඒකේ ආ ඉන්නවා. ඊටත් වඩා යා මේ වෙලාවේ ටෙලිවිෂන් ප්‍රසන්ටර් කෙනෙක්. සෑහෙන හොඳට ප්‍රසන්ට් කරන්න පුළුවන්. සහ ඊට වඩා තව සෑහෙන දෙයක් තියෙනවා නේද? එයාගේ ඔය ෂර්ට් වල ගහලා තිබිච්ච වචන තුනක් තිබුණානේ. හසල් කියලා ගහලා තිබුණා. ඊට පස්සේ තව තිබුණා ලෝයලිටි කියලා ගහලා තිබුණා. තව එකක් තුනා රෙස්පෙක්ට්. එයා සමාජයට සෑහෙන රෙස්පෙක්ට් කරපු කෙනෙක්. ඔය විදියට මොනවා හරි ස්පෝර්ට් එකක ඉඳලා ලෝකේ ප්‍රධානම සමාජ සත්කාර කරපු මිනිස්සු අතරින් උඩම ඉන්න කෙනෙක් තමයි ජෝන් සීනා කියලා කියන්නේ. ඒතොර සීනා 2001 මේ වැඩේට එද්දි සීනා හිතන්නේ නැතුව ඇතිනේ මේ වගේ තැනකට යයි කියලා. ඇත්තටම ජෝන් සීනා තියා රෙස්ලිං වල ඔය WWE වත් විශ්වාස කරලා නැහැ. 2002 දී WWE එකකින් කියනවා විශ්‍රාම ගන්න කියලා. හැබැයි අද වෙද්දී මේ කතා කරන මොහොතේදී WWE page එකේ කවර් ෆොටෝ එකේ ඉන්නේ ජෝන් සීනා. ඒ නිසා සියල්ල වෙනස් වෙන්න යන්නේ උත්සාහයයි කැපවීමයි විතරයි. අද ඔයාලා පොඩි මිනිස්සු මේක ආරම්භ කරනකොට ඔයාටයි ඔයාලගේ නෑදෑයෝ අර ඔය වටපිටාවේ මිනිස්සුත් බෑ කියලා වගේ ඒවා ඇති. ඔබ මේක කරලා ඉවර කරන්න. බෝඩ් කෙනෙක් විදියට. ඔයාට පුළුවන් ජෝන් සීනාගෙන් ගන්න දෙන්නේ මේ වගේ. ඒක නිසා ඒගේ තව එක රෙස්ලිං ක්‍රීඩකයෙක් නෙවෙයි greatest all of time. සෑහෙන්න ගන්න තියක් තියෙනවා ඉස්සරහට පුරාවතියක් අනිවාර්යයි. මොකද හේතුව මේක තමයි අන්තිම වචන ටික. රෙස්ලර් කෙනෙක් ඇවිල්ලා මයික් එකක් අතට ගන්නෙම ඔඩියන්ස් එක ඉම්ප්‍රෙස් කරන්න. ජෝන් සීනා අතට ගත්තම මයික් එකක් එයා හැමතිස්සෙම කරේ එළිය සමාජයක් මොටිවේට් කරපු. ඒක නිසා එහෙම ලෙජෙන්ඩරි රෙස්ලර් කෙනෙක් එයාගෙන් ගන්න තියෙන ලොකුම දේ තමයි මේක. ඒක ගන්න. පරිවර්තන වුණත් එහෙම තමයි. Tonight I officially announce my retirement from the WWE. I want to leave the WWE a better place than when I walked in the door at first. That's what I want as my legacy. The reason I'm here is because the words honor, loyalty, and respect are my heartbeat.